මුලින්ම සියලු දෙනා ආදරයෙන් පිළිගන්න. අද අපි එකතු වෙලා ඉන්නේ අපිට හම්බුණු අලුතෙන්ම කැබින් එකට හම්බුණු ටේබල් ලැම්ප් එක අන්බොක්ස් කරලා බලන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඇතුළේ තියෙනවා කියලා බලන්න. මේකගේ අස්සර පෙට්ටියක් අපිට ආවේ. මොකද වීඩියෝ එකට බලන්න පුළුවන් දෙයක් ඇතුලේ උත්තරලා තියෙනවා. ස්ක්‍රීන් එක පැක් කරලා හදලා තියෙනවා. Tino පෙට්ටියක් කියලා දෙනවා. ඒක පෙට්ටියේ තියෙන්නේ කනෙක්ෂන් නේ. රයිට්. සීරම් පැකින් එක කියලා. Oh my god. මේක අපිටම ගියා බණ්ඩයක් ඈ. ටේබල් එක අල්ල ගන්න පුළුවන් විදිහට මේ වගේ බුෂ් හතරක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපිට අර රෝලින් වෙලාවට ඔයකට එලෙවෙන්නේ නැහැ. 1 2 3 තියෙනවා ඇන්ගල් කරගන්න. අපිට වටර බාණ්ඩයක් වගේ මට තේරෙන්නේ. බලමු වැඩි කතාවක් නැතුව මේකේ නොබ් එකක් තියෙනවා. කනෙක්ෂන් දීලා බලමුකෝ අපි නේ. රයිට්. තියලා कनेक्शन निकल प्लग कर बल्ब स्विच ऑन ऑफ white light then knob එක තියෙනවා අඩු වැඩි කරගන්න light එක dim කරලා මේ light එක off කරලා බලන්න ආයේ switch on කරාට පස්සේ තියෙන සුදු පාට ලයිට් එකක්. ඉතින් මෙතන නොබ් එක ලොකු නොබ් එක ප්‍රෙස් කරාට පස්සේ ඔය ප්‍රෙස් කරාට පස්සේ කහ පාට ලයිට් එකක්. වෝම් ලයිට් එක. ඒකත් අඩු වෙන කරගන්න පුළුවන්. වැඩි උනාට පස්සේ හැබැයි වයිට් ලයිට් එක. අඩු උනාට පස්සේ තමයි වෝම් ලයිට් එක එන්නේ. ඒක හොඳයි නේ. රයිට්. ඒක අපිටම කියපු එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ හැබැයි. ඈ මොනවා හරි වීඩියෝ එකක් කරනකොට අපිට මේක ඇන්ගල් කරලා ලයිට් එක ફોකස් කරලා වැඩ කරගන්න පුළුවන්. වගේම ඉතින් මේ කැබින් එකට ටේබල් එකේ තියාගෙන මොන වැඩකට පහසු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ මේ විදිහටයි අවසන් කරන්න වෙන්නේ. වටිනා බාණ්ඩයක් අපිට ලැබුණා. ඒකට සන්තෝෂයි. ඉතින් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමුවමු. ඔබට සුබ දවසක්.